එකක් කියන්නම් පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිසිය ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ කවුද පොලිසියෙන් CID වාර්තාවක් පිට බුද්ධි වාර්තාව අනුව පොලිසියේ SI කෙනෙක් හැටියට වැඩ කරලා පොලිසියෙන් නෙරපලා පොලිසියෙන් එළියට දාපු කෙනෙක් තමයි අද පොලිස් අධිකාරිය මේක රටේ මිනිස්සුලා පොලිසියට ගහපු එක ගැන කියන්නේ තමුත්තේගම පොලිසියට ගහපු එක ගැන කියන්නේ කැකිරාව පොලිසියට ගහපු එක ගැන 1989 කියන්නේ කියලා හැබැයි ඔබතුමාගෙන් මම එදත් පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබතුමා දැන් වාණිය බේසේකර මහත්තයාට අර රවී තෙනවිරත්න මහත්තයාට ඇවිදින්න පුළුවන් බලන්න ඔබතුමා ඔය ප්‍රොමෝෂන් දීලා තියාගෙන ඉන්නේ හරියට පොලිසිය විජේපාල නොහොත් ඉතුරු නම කියන්නේ අරගෙන CID වාර්තාව සහ බුද්ධ්‍යංශේ වාර්තාව අනුව තමයි මෙයා පොලිසියෙන් නරපපු කෙනෙක් අද පොලිස් Honorable Chamala Sampath Desanayake, you have 4 minutes. මට ගරු කතානායකතුමනි ආනන්ද විජේපාල පොලිස් ඇමතුමාගේ කතාවෙන් පස්සේ කතාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඊ ආනන්ද විජේපාල මහත්මයා ඇවිල්ලා කතාවක් කරා විනාඩි 5ක කතාවක්. මාත වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගේ ඝාතනය සම්බන්ධව ඒක හිමීට ඔබතුමා කිව්වා ලසන්ත වික්‍රමසේකර කියන නම නොහොත් ලසා කියලා කිව්වා. එතුමාගේ ඝාතනය ඔබතුමා කෙලින්ම කිව්වා ඒක ඒ ක්‍රයිටීරියක පාතාල ක්‍රයිටීරියකට දාලා තමයි ඔබතුමා කතා කරේ. ඔබතුමාට මම කියන්න ඕන එහෙමනම් යට ගිය දවස කියනවා නම් ඔබතුමා ගැනත් කියන්න පුළුවන්. ඔබතුමා 1988 පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනේ. බැඳනකොට ඔබතුමා පුහුණු නිලධාරියෙක් හැටියට SI කෙනෙක් හැටියට මෙතුමා පොලිසියට බැඳිච්ච වෙලාවේ මෙතුමා පුහුණුව ලැබමින් ඉන්න කාලේ SI කෙනෙක් හැටියට පුහුණුව ලැබමින් ඉන්න කාලේ තමයි බුද්ධි වාර්තා සහ CID වාර්තා වලින් ඔබතුමා පොලිසියෙන් නරපුවා. ඔබතුමා පොලිසියෙන් අයින් කරේ ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් අයින් කරේ පොඩකින්ද ඒ කාලේ පොලිස් දෙපාර්තමේන්තුවේ නරපුවේ. හරිද ඒක හැටියට කටයුතු කළා තමයි ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් නරපුවේ. ඔබතුමාගේ ජීවිත කතාව අපි දන්නවා. ඔබතුමා දැන් මේ හැංගි හොරා ගන්න එපා ගේම්. එහෙමනම් ඔබතුමාට තනාගතේ කියන්න වෙන්නේ ලසා මොකද්ද? ආනන්ද විජේපාල නොහොත් ඉතුරු නම කියන්නේ ආනන්ද විජේපාල නොහොත් ඉතුරු නම කියන්නේ පහුගිය කාලේ ඒවා Facebook වලින් ගියා. අපි එහෙම ඒ තරම් පල්ලෙහා තත්ත්වයට ආනන්ද විජේපාල නොහොත් ඒ නම අපි කියන්නේ. මෙතුමා පොලිසියෙන් එළවුවේ කටයුතු කළා CID වාර්තාවක් අරගෙන CID වාර්තාව සහ බුද්ධ්‍යංශේ වාර්තාව අනුව තමයි මෙයා පොලිසියෙන් නරපපු කෙනෙක්. අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිසිය ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ කවුද? පොලිසියෙන් CID වාර්තාවක් පිට බුද්ධි වාර්තාව අනුව පොලිසියේ SI කෙනෙක් හැටියට වැඩ කරලා පොලිසියෙන් නරපලා පොලිසියෙන් එළියට දාපු කෙනෙක් තමයි අද පොලිස් ඇමති රටේ. මේක රටේ මිනිස්සු කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඔබතුමාවාද ගල්ගමුව අමම්පොල කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමුත්තේගම ඔය පැත්තේ මිනිස්සු සියලු දෙනා දන්නවා. මම ඔබතුමාට මීට කලිනුත් කිව්වා අමම්පොල පොලිසියට ගහපු එක ගැන කියන්න තමුත්තේගම පොලිසියට ගහපු එක ගැන කියන්න කැකිරාව පොලිසියට ගහපු එක ගැන 1989 කියන්න කියලා. හැබැයි ඔබතුමාගෙන් මම එදත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඔබතුමා කිව්වා දියුලම් පිටිය අමරලා ගැන කිව්වා. ඔය ඔක්කොම ගැනකෝ ඔය ඔක්කොම අපි ඕගොල්ලෝ දෙකට එකට හිටපු ආණ්ඩුවේ 2005 දියුලම් පිටිය අමරලා මේ අර මිනිස්සු නෑ දියුලම් පිටිය අමරලා ඔය ඔක්කොම හිටිය අපි දෙගොල්ලොම හිටපු ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරේ ඕගොල්ලෝ අපි අරගොල්ලෝ නෑ අර ඔය කතා කරන කට්ටිය කවුරුත් නෑ අපි ඕගොල්ලෝ තමයි 2005 මහින්ද රාජපක්ෂ ගෙනාවෙත් නම කියලාම මම කියන්නම්කෝ ඉතින් ඕගොල්ලෝ ඔයා නම නොකිය කිව්වට දියුලම් පිටිය අමරේ ගැන ඕන කෙනෙක් මේ රටේ දන්නවා කවුද දියුලම් පිටිය අමරේ කාගාවද හිටියේ කියලා අනිත් එක තවත් කියන්නම් ඔබතුමා ඔය කිසිරි ජයලත් එක්ක කිව්වනේ DIG කිසිරි ජයලත් DIG කිසිරි ජයලත් 1990 ඇතා වැටුණ වැලුවේ පොලිසිය රාලාමි ඇතා වැටුණව වැලියෝය ඇතා වැටුණව පොලිසිය රාලාමි කිසිරි ජයලත් ඊට පස්සේ පෑලියගොඩ මැස් එකේ ඉන්නකොට තමයි මැසේජ් එක ආවේ ASP ඩිරෙක්ට් ASP කරලා
මැසේජ් එක ආවේ පෑලියගොඩට. එයා තමයි ඩිරෙක්ට් ASP වෙච්ච එකම රාලාමි. ඩිරෙක්ට් ASP වෙච්ච එකම රාලාමි තමයි ඔය කිසිරි ජයලා. කිසිරි ජයලත් ගත්තේ කවුරු ඉඳද? ඒ වෙලාවේ IGP ගේ පුතෙක් හිටියා ඉන්ටර්පෝල්. IG ඒ කාලේ IGP කෙනෙක්ගේ පුතෙක් ASP ලැයිස්තුවේ හිටියා. එතකොට කිසිරි ජයලත් ගත්තේ අර IGP ගේ පුතා ASP කරන්න ඕනේ හින්දා. ඒවා අපි ඔක්කොම පොලිසිය ගැන නම් අපිට කියන්න එන්න එපා. අද ඔබතුමා මේ පොලිසිය DIG ලා ගැන උසස් වීම ගැන you have 1 more minute. ඔන්න උසස් වීම ගැන අයවා ගැන කියන්න එන්න එපා අපිට. ඔබතුමා දැන් තානියා බේසේකර මහත්තයාට අර රවී සෙනවිරත්න මහත්තයාට ඇවිදින්න පුළුවන් බලන්න. ඔබතුමා ඔය ප්‍රොමෝෂන් දීලා තියාගෙන ඉන්නේ. හරියට පොලිසිය වැඩ කරනවා නම් හරියට පොලිසිය වැඩ කරා නම් ඔබතුමාට පොලිසිය ගැන හරියට බලලා කරන්න රාජකාරී. අර මුජිබුල් රහ්මාන් ඇමතුමා කියපු ටික ඔළුවට ගන්න. මෙතන ඉඳලා ආවිලා නිකන් සද්දේ දාලා අපි බය කරලා අපිට කියනවා අපි බය වෙලාලු ඉන්නේ. මේ එකක් කියන්නම්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ. අපේ ආරක්ෂාවත් අයින් කරලා පුළුවන් නම් ඔයා අපිව මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඔයාගේ පස්සෙන් ඉන්නවා අපි. ඒවට අපි බය නැහැ. හරිද? මැරුවත් පස්සෙන් ඉන්නවා. ඒක හිතේ තියාගන්න. අපේ ආරක්ෂාව අයින් කළා ඔයා හිතාගෙන ඉන්නේ නෑ වැලිගම සභාපති මැරුවා කියලා. මෙයා කිව්වා නොහොත් ලසා කියලා. මොකද මේ මිනිස්සයා පාතාලෙට දැම්ම මෙයා. ඔයාගේ නමක් දාන්නේ කණ්ඩායමක් ඇටියට ඊළඟට ඔයාගේ නමක් දාන්නේ තමයි අපි ඔයාගේ නමක් දාන්නේ. ඒ නිසා මීට වැඩිය කතා කරන්න තියෙනවා නම් අපි හැමෝටම කතා කරන්න පුළුවන්. යට ගිය දවස කතා කරන්න ඕන නම් ඒවා අපිට කියන්න පුළුවන් ඕන තරම්. අපි වැඩිය කියන්නේ නැතුව හිටියේ ඒකයි. එහෙම කරන්න එපා. මිනිස්සෙක් ඡන්දේ ඉල්ලලා දිනලා ඒ මිනිස්සයා ප්‍රාදේශ සභාවේ සභාපති වුණේ. දිනලා සභාපති වුණේ. දිනලා සභාපති වෙච්ච මිනිහා වෙඩි තියලා ඝාතනය කරාට පස්සේ මෙයා ඉල්ල විනාඩි 3ක් අරන් ගියේ කිව්වේ එයා පාතාලකාරයෙක් ඇටියට දැම්මා. ඒක දාන්න එපා. එහෙම කරන්න එපා. ඔබතුමාට කියන්න පුළුවන් නම් ඔබතුමාට අභියෝගයක් දෙනවා. තව විනාඩියක් තප්පරයක්. ඔබතුමාට මම අභියෝගයක් දෙනවා. මරපු වෙඩික්කරු අල්ලන්න. අල්ලලා ගෙනල්ලා කියන්න මේ වෙඩික්කරුට කියන්නේ මම මැරුවේ. මෙයා මැරුවේ මෙන්න මේ පාතාල සිද්ධියට කියලා කියන්නේ. එදාට අපි පිළිගන්නම්. එහෙම නැතුව දේශපාලනය කරලා මැරිච්ච මිනිස්සුන්ට ඒ විදියට පාතාලයට දාලා එහෙම වැඩ කරන්න එපා. හැමෝටම එහෙම ඔබතුමා හැම වෙලාවෙම කියන්නේ ඒකයි. ඒක නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා. ඝාතනයක් වුණා නම් ඒ ඝාතනය කරු කවුද කියලා අල්ලලා මේ රටට හෙළි කරන්න. එහෙම නැතුව ඔබතුමා මැරිච්ච මරණයට ඒ පවුලට අසාධාරණයක් වන විදිහේ කතාවක් තමයි ඒ කරේ. අසාධාරණයක් වන විදිහට තමයි ඔබතුමා කතා කරේ. එහෙනම් මම ඊට වැඩිය කතා කරන්න මගේ වචන ස්වල්ප නවත්තනවා. Honorable Harshana Nanayakara, you have 12 minutes. Yes.